හලෝ ගයිස් අද අපි බලන්න යන්නේ ඩෝමෝඩෝජි ගේම් සීසන් 1 එපිසෝඩ් 3. කලින් එපිසෝඩ් එක බලලා ඇවිල්ලා මේක ඔයගොල්ලෝ කන්ටිනියු කරනවා නම් ඔයගොල්ලෝ කන්ග්‍රැචුලේෂන්ස් ඔයගොල්ලෝ බුද්ධිමත්. ගයිස් මේ කතාව පැහැදිලි වෙන්න පුළුවන්. හැබැයි ස්ටෝරි එක ඩෙවලොප් වෙන්න අනිවාර්යෙන් මේක ඔයගොල්ලන්ට පැහැදිලි වෙලි වෙයි. ඒ හින්දා මා විශ්වාස කරලා අනිවාර්යෙන් මේ ඇනිමේ එක බලන්න ගයිස්. අද අපි බලන්න යන්නේ ඩෝමෝඩෝජි ගේම් සීසන් 1 එපිසෝඩ් 3. මේ පැර ලෙටස් තුනක් වෙලා තියෙනවා. යූයිචි සතියක් නාලා නැහැ. ශීබේ ගොඩක් බොරු කියනවා. ඒ වගේම සවරාගේ ප්ලාස්ටික් සර්ජරි කරලා තියෙනවා කියලා ඒ ලෙටස් තුනේ තියෙනවා. ඔය ඇත්තටම ප්ලාස්ටික් සර්ජරි කරලා තින්නේ සවරාගේ කියලා ශීබේ අහද්දී ඇයි ඒක ඇත්තන්නවා මට ආදරය කරන එක නවත්තනවද කියලා සවරාගේ අහනවා. ප්ලාස්ටික් සර්ජරි කරපු එක ශීබේ නොදන්නේ දිනා ඒගොල්ලෝ ලව් කරන්නේ නැතුව හරි යාළුවෙක් විදිහට හරි ඉඳලා ඉතින් ඒ කියලා ඔෆිසර් කියනවා. ෆ්‍රෙන්ඩ්ෂිප් කියන්නේ සල්ලි වලට යාළුකමට ෆන් එකට වගේ මොනවා හරි හේතුවක් මත තමයි ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ගොඩනගන්නේ. අන්කන්ඩිෂනල් ලව් කියලා එකක් තියෙනවා. හැබැයි අන්කන්ඩිෂනල් ෆ්‍රෙන්ඩ්ෂිප් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. පස්වෙනි රවුන්ඩ් එකේ දැන් එක කාඩ් එකක් ඇවිල්ලා තියෙන යූටෝරි සල්ලි වලට ලොකු මිනිස්සු එක ඒ වගේ දේවල් කරලා තියෙනවා කියලා ඒකේ තියෙනවා. මේක අහලා යූටෝරි අඬන්න පටන් ගන්නවා. අනිත් අයත් ගොඩක් ෂොක් වෙනවා මේක අහලා. මේක කරේ ඔයාද කියලා යූටෝරි දැන් අපේ හීරෝයින්ගේ අහනවා. හැබැයි හීරෝයින් කියනවා මම ඒක කරේ නෑ කියලා. ඔයාට විතරයි මේ රහස දන්නේ කියලා දැන් යූටෝරි අඬන්න පටන් ගන්නවා. ඔයා මේ වගේ වැඩක් කරලා ඇති කියලා මං ජීවිතේට හිතලා නැහැ කියලා ශීබේ දැන් කියනවා. ඔයා සල්ලි වලට ලොකු මිනිස්සු එක්ක යනවාද කියලා ඒක අහුවම ටෙන්ජි කණේ පාරක් ගහලා එයාට කියනවා මොනවද කෙල්ලෙක්ගෙන් ඔයා අහන ප්‍රශ්නයක්ද මේ කියලා දැන් ටෙන්ජි යාට හොඳටම බයිනවා. ශීබේ පොඩ්ඩක් පසුතැවෙනවා මේකට පස්සේ. ටෙන්ජි දැන් හීරෝට කතා කරන්න යන්න කියලා කියනවා යූටෝරිට. හැබැයි හීරෝ අහනවා මොකටද කියලා. හැබැයි එයා තමයි ගිහිල්ලා කතා කරන්නේ. එයා පොඩ්ඩක් මෙයාව සමාදාන කරලා ගන්නවා. ඔයා නරක කෙනෙක් කියලා ශවරාගියෝ එක්කගෙන දැන් ටෙන්ජි එතනින් යනවා. මේ රවුන්ඩ් එක දිනලා තියෙන යූටෝරි විතරයි 5 points කියලා දැන් මොනබෝ ඔක්කොම එක්ස්ප්ලেইন කරනවා. එක පර්සන් කෙනෙක් ගෝල් එක රීච් කරාට පස්සේ මේ ගේම් එක ඉවර වෙනවා. ටැග් එකක් වශයෙන් ඔයගොල්ලන්ට ලක්ෂ 4ක් හම්බෙනවා. හැබැයි ගෝල් එක රීච් කරපු නැති අයට 1 මිලියන් බෝනස් එකක් උත් ලැබෙනවා. හැබැයි ගෝල් එක රීච් කරපු කෙනාට ඔක්කොම ණය යනවා. දැන් ලීඩින් එකේ ඉන්න සවරාගිව තියලා මේක පොඩ්ඩක් අපි සසඳරයක බලමු කියලා දැන් මොනබෝ කියනවා. ගෝල් එක රීච් කරාට පස්සේ අනිත් ඔක්කොම 1.4 මිලියන් හම්බෙනවා. හැබැයි සවරාගිට ඔක්කොම ණය ටික එකතු වෙලා යට 5.5 මිලියන් ණයක් බරකින් ඒගොල්ලෝ මිරිකලා යනවා කියලා මොනබෝ කියනවා. හැබැයි ඕගොල්ලන්ට තව ප්‍රශ්නයක් තියෙනවා. ඒක විසඳගෙන ඊළඟ තරඟයට යන්න කියලා දැන් මොනබෝ ඔක්කොම ඇඩ්වයිස් කරනවා. මට සල්ලි ඕන වුණා හින්දා මට මේක කරන්න වුණා කියලා දැන් යූටෝරි අඬ කතාව කියනවා. ජූනියර් හයි එකේ ඔක්කොමලා මට මාව බුලි කරන්න ගත්තා. හැබැයි ඒකට මට යාළුවවත් මගේ ටීචර්වත් කවුරුත්ම මට ඒකට හෙල්ප් කරේ නැහැ. හැබැයි මේකෙන් එළියට එන්න මම මාර්ගයක් හොයාගත්තා. ඒක තමයි සල්ලි දීලා ඒගොල්ලන්ව මට පාවිච්චි කරගන්න පුළුවන් කියලා මට හිතුණා. ඒ හින්දා මට සල්ලි තමයි ඕනේ කියලා මට තේරුණා. ඒ කියන්නේ ඇත්තටම ඔයා ඒක කරාද කියලා දැන් හීරෝ අහනවා. මට සල්ලි ගොඩක් ඕන වෙලා තිබ්බා. ඒකට මගේ පොකට් මනි මදි වුණා. හැබැයි ඒ හින්දා තමයි මම මේ වගේ තීරණයකට ආවේ. මම දවසක් මං කෙනෙක්ව මුණ ගැහුණා. මට සල්ලි දීලා ඩේටින් එකක් ගියා, කරයෝකේ එකක් ගියා. ඒ වගේම ක්ලාස් ප්ලේත් එකක් ගියා. මටත් ක්ලාස් ප්ලේ එක කැමති හින්දා මමත් ඒකට එකඟ වුණා. එයා ක්ලාස් ප්ලේ ඩ්‍රෙස් එකේ මාව ෆොටෝ එකක් ගන්න ඕන කියලා කිව්වා. ජස්ට් ෆොටෝ එකක් කියලා මම ඒකට ලව් කරා. එයා මාව ටච් කරන්නද කියලා ඇහුවා. ඒක ජස්ට් ටචින් එකක් කියලා මම ඒකටත් පිළිගත්තා. ඊට පස්සේ උනේ මං හිතන දේද කියලා දැන් අපේ හීරෝ අහනවා. දැන් යූටෝරි කියනවා නෑ එහෙම නෙමෙයි උනේ. ඊට පස්සේ මට පොඩ්ඩක් බය හිතුණා. මං දුවලා මොකුත් උනේ නෑ කියලා යූටෝරි කියනවා. මේක විශ්වාස කරන්න බෑනේ. ඒක ඇත්තද නේ කියලා දැන් මොනබෝ අහනවා. මම ඇත්තටම වර්ජින් කියලා දැන් යූටෝරි අපේ හීරෝට කියනවා. මාව විශ්වාස කරන්න කියලා එයා බොහොම බැගෑපත් වෙනවා. මට පොඩ්ඩක් සැක හිතෙනවා නෑ මං විහිළුවක් කරේ. අපි ඔක්කොම වැරදි කරනවා. හැබැයි අපේ වටපිටාව අනුව තමයි අපි වැරදි කරනට ඒක හේතුව වන්නේ. හැබැයි ජීවිතේට කිසිම වැරද්දක් කරපු නැති අය වැරදි කරන අයව බලන්නේ ඉතාම පිළිකුල් විදියට කියලා දැන් අපේ ඔෆිසර් මේගොල්ලන්ට පැහැදිලි කරනවා අපිට. ඔයා කියන එක ඇත්තද බොරුවක්ද කියලා මන් දන්නේ නැහැ. හැබැයි ඔයා මගේ යාළුවෙක් හින්දා මං ඔයාව කවදාවත් දාලා යන්නේ නැහැ කියලා දැන් අපේ හීරෝ යාට යූටෝරිය වලට සමාදාන කරලා ගන්නවා. ඒකට හේතුව දන්නවද කියලා දැන් හීරෝ යූටෝරියගේ කනගාවට කියලා දැන් රහසක් යාට කියනවා. මේ හේතුව නිසා තමයි ඔයා මං කවදාවත් දාලා යන්නේ නැහැ කියලා දැන් අපේ හීරෝ යූටෝරියට කියනවා. පින්ක් හෙයා ඔෆිසර් එයා ප්‍රොපෝස් කරාද කියලා අහනවා. නෑ වෙන එකක් වෙන්නත් පුළුවන් කියලා අනිත් ඔෆිසර් කියනවා. මේ UEG ගේ ලයිෆ් එකේ මොකක් හරි ඩාර්ක් සයිඩ් එකක් තියෙනවා කියලා ඔෆිසර්ට තේරෙනවා. ඔයා ඕකේද කියලා දැන් හීරෝ යූටෝරියගෙන් අහද්දි ඔයා මාත් එක්කම ඉන්න සබරාගේ විතරක් මේ පැත්තට ගන්න එපා කියලා දැන් යූටෝරිය කියනවා. මම ඒක කිව්වේ නෑ කියලා දැන් ශිරයාෂි කියනවා. ඔයා මට විශ්වාස කරන්න බෑ කියලා යූටෝරි කියනවා. ඒගොල්ලන්ට තනියෙන් ඉන්න දෙන්න කියලා දැන් ටින්ජි ශිරයාෂෝ එක්කන් යනවා. එයා ගිහිල්ලා අහනවා දැන් එයා කිව්වේ ඔක්කොම ඇත්තද ඔයා ඒක දැනගෙන ඉඳියද කියලා දැන් අහනවා. කට්ටියක් යූටෝරියට කරදර කරද්දි මම ඒගොල්ලන්ව ගහලා යූටෝරියව මම බේරගෙන ආවා. එතකොට ඒගොල්ලෝගෙන් එක්කෙනෙක් මට කිව්වා සල්ලි දීලා බලන්න ඕන දෙයකට කැමති වෙයි කියලා. එයාගෙන් අහද්දි එයා තමයි මට ඔක්කොම දේවල් ටික කිව්වේ.
ඩේටින් ඇන් ෆොටෝෂෝට් එකට තමයි එයා සල්ලි ගත්තේ කියලා එයා මට කිව්වා. මං කවදාවත් යාළුවන්ගේ ප්‍රොමිස් බ්‍රේක් කරන්නේ නැහැ කියලා ශිරයාෂි කියනවා. ඔව් මං දන්නවා පොඩි කාලේ ඉඳලා ඔයත් එක්කනේ මං ඉන්නේ මං ඔයා ගැන හොඳට දන්නවා කියලා ටෙන්ජි කියනවා. මේක අහලා ශිරයාෂි සතුටු වෙනවා. දැන් ශීබේ විතරයි මෙතන තනිකමින් ඉන්නේ කියලා අපිට පෙන්නනවා. ඒක යාළුවෙක්ගේ ණය ගෙවන්න නෙමෙයි මේගොල්ලෝ ඔක්කොම මෙතනට ගෙන්නලා තියෙන්නේ. මේගොල්ලෝගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක බ්‍රේක් කරන්න තමයි කවුරු හරි මේකට සැලසුම් කරලා මේ වැඩේ කරලා තින්නේ කියලා දැන් ඔෆිසර්ට සැක හිතෙනවා. ඒක නා ශීබේ වෙන්න පුළුවන්. මොකෝ ශීබේට ඕන තරම් සල්ලි තියෙනවා. එන්ද යාළුවන්ව බෙදන්න මේක එයා කරලාදී කියලා දැන් ඔෆිසර්ට පොඩ්ඩක් සැකයක් එනවා. සැකේ මේ ටෙන්ජි තමයි මොකෝ මෙයා තමයි දන්නේ මේක දෙන්න ඩේටින් කියා කියලා. මේ ඔක්කොම වැඩි මට සැකේ තියෙන්නේ සබරාගේ ගැන තමයි. මොකෝ එයා තමයි මේ ඔක්කොම දේවල් දන්නේ. යුටෝරි සල්ලි වලට අනිත් අයක කියපු එක UH යාවල ලව් කරන එක ඒ වගේම ටෙන්ජි ගැන ඒ වගේම ප්ලාස්ටික් සර්ජරි ගැන ඔක්කොම එයා තමයි දන්නේ. තමන් ගැන වැරදිට ලියන්න බෑ කියලා මේ ගේම් එකේ කොතනවත් නැහැ. ඉතින් සවරාගි වෙන්නත් පුළුවන්. UH ෆස්ට් ගේම් එකේ කරපු එක බලලා UH වෙන්න පුළුවන් කියලාත් මට හිතෙනවා. උද කියලා හොයාගන්න මට වට්ට ආසාවක් තියෙනවා කියලා ඔෆිසර්ස්ලා දැන් කතා වෙනවා. බෙදිලා යන්න ඕගොල්ලෝ ඔක්කොම බෙදිලා යන්න ඕන හින්දානේ මම ඔය සල්ලි ටික මං ගත්තී කියලා ඒක වොයිස් එකක් දැන් අපිට බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එකක් විදිහට අපිට ප්ලේ වෙනවා. ෆ්‍රී පීරියඩ් එකේ කවුරුත් කෑ ගන්න එපා කියලා දැන් හීරෝයිනි කියනවා. දැන් ඔයානේ වැඩිපුරම කෑ ගන්න කියලා දැන් අපේ හීරෝ කියනවා. එයාට ඔළුවට ටොක් කනලා දැන් ශීර්ෂ අනිත් පැත්ත හැරෙනවා. ට්‍රිප් එකට එකතු කරපු සල්ලි ටික ටීචර්ට බාර දෙන්න යන්දී කෙල්ලෙක් ඇවිල්ලා එයාට කියනවා ශීර්ෂ ඔයාලා ජිම් ටීචර් කතා කරා කියලා එයා ඇවිල්ලා කියනවා. ඒක ස්ටාෆ් රූම් එකේ ඔපොසිට් සයිඩ් එකේ නේ තියෙන්නේ කියලා එයා ලෝකර් එකේ සල්ලි ටික තියලා ශීර්ෂ දැන් පිටත් වෙනවා. කවුරු හරි එතනට එනවා ඒක ශීබේ තමයි. ප්ලීස් ඔයාගේ හෝම්වර්ක් නෝට් එක මට දෙන්න. යුයිචි පාර්ට් ටයිම් ජොබ් එක කරලා ටයර්ඩ් එකකින් ඉඳා ගන්න. ඒද තමයි මම ඔයාගෙන් ඉල්ලගන්නේ කියලා දැන් ශීබේ නෝට් එක ඉල්ල ගන්නවා. හරි කියලා දැන් ශීබේ හෝම්වර්ක් නෝට් එක ලියන්න පටන් ගන්නවා. දැන් කවුරු හරි ලෝකර් රූම් එකට වේගෙන් යනවා. දැන් යූටෝරියාගෙන් ඇඟේ හැප්පිලා දැන් එයා බිමට වැටෙනවා. අයියෝ මේක බලන්න හොඳ නැහැ කියලා දැන් යූටෝරි පොඩ්ඩක් හංග ගන්නවා ලියපු නෝට් ටික. ඒ මොනවද කියලා හදි යූටෝරි මොකුත් නැහැ කියනවා. රීසන්ට්ලි මම කොමික්ස් අඳින්න පටන් ගත්තා. මේකේ මගේ ෆීලිංස් ටික එක්ස්ප්‍රෙස් කරගන්න පුළුවන් කියලා මට හිතුණා. ඔය හදිස්සියෙන් ආපු වැඩේ ඉවරයිද කියලා දැන් යූටෝරි අහනවා. ඔව් මං කරන්න ඕන වැඩේ මං කරා කියලා දැන් යූටෝරිට එයා උත්තරේ දෙනවා. හැබැයි එයා කවුද කියලා නම් අපිට පෙන්නුවේ නැහැ. එයාගේ අතේ තමයි දැන් සල්ලි තියෙන්නේ. අයියෝ මගේ පෑනවාගේ මූණ හිරිලා ඔයාට ලේනවා කියලා දැන් යූටෝරි කියනවා. බ්‍රේක් වෙන්න. ඕගොල්ලෝ ෆ්‍රෙන්ඩ්ෂිප් එක බ්‍රේක් වෙන්න ඕනේ කියලා එක්කෙනෙක් hina වෙන එක අපිට පෙන්නනවා. ඔයාගේ ප්ලාස්ටික් සර්ජරි කරපු එකයි ඇත්ත මං ඒක දන්නවා ශිබේ. ඒක ලිව්වෙත් මම තමයි. එයා ලස්සන වෙන්න නෙමේ ප්ලාස්ටික් සර්ජරි කරේ ජූනියර් හයි එකේ එයාට ලපයක් තිබ්බ මූණේ ඒක වහන්න තමයි ඒක කරේ කියලා දැන් එයා hina වෙනවා. එයා කවුද කියලා නම් අපිට හරියට වෙන්නන්නේ නැහැ. සබරාගේව මං 24 hours ෆොලෝ කරා. මං එයා ලෝකර් රූම් එකේ කී එක තිබ්බ තැන මං හොයාගත්තා. මම තමයි මේ සල්ලි ටික ඔක්කොම ඉස්සුවේ කියලා දැන් ටෙන්ජි හිතනවා. ටෙන්ජි හීරෝයින්ට කී චේන් එකක් දෙනවා. එයා ඒක ගන්නවා. ඒ කී චේන් එකේ මයික් එකක් තියෙනවා කියලා සබරාගේ දන්නේ නැහැ. යූටෝරි සබරාගේට විතරයි ඒක කියලා ඇත්තේ. එයාගේ රහස් ටික හැබැයි ඒකේ මයික් එකක් තියෙන හින්දා ටෙන්ජිත් ඒක අහගෙන තමයි ඉන්නේ. මගේ මූණේ මොකද්ද තුවාලයක් තියෙනවා කියලා දැන් ශීරයාෂි අහනවා. සල්ලි ටික අරන් යනකොට යූටෝරිගේ පොයේ පෑනේ හිරිලා තමයි තුවාලේ ආවේ කියලා දැන් ටෙන්ජි මතක් කරලා බලනවා. ඔයගොල්ලෝ ඔක්කොගෙම ෆ්‍රෙන්ඩ්ෂිප් බ්‍රේක් වෙලා ශවරාගේ තනි වෙනවා. ඊට පස්සේ ශවරාගේට මං විතරයි ඉන්නේ කියලා මං එයාට පෙන්නනවා. එතකොට එයා මාව විතරයි ආදරය කරන්නේ කියලා දැන් ටෙන්ජි විශ්වාස කරලා මාත් එක්ක විතරයි ඉන්නේ කියලා දැන් ටෙන්ජි හිතනවා. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවර වෙනවා. ස්ටුඩන්ට්ලාගේ ට්‍රිප් සල්ලි ටික ඔක්කොම උස්සලා තියෙන ටෙන්ජි කියලා අපිට මේ එපිසෝඩ් එකේ පෙන්නලා දෙනවා. ඒ ඔක්කොම එයා කරේ සවරාගේ එයාට ලව් කරන්න ඕනේ කියලා එකම හේතුවල කියලා අපිට මේ එපිසෝඩ් එක හොඳටම පෙන්නලා තියෙනවා. හැබැයි දැම්ම හිතන්න එපා ටෙන්ජි තමයි මෙතන තියෙන විල්ලන් කියලා. මේ ඔක්කොම හේතුවක් ඇති. මොකද මේක ඇනිමි එකක්. මේකේ ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ හින්දා මේ ස්ටෝරි එක දිගටම බලන්න. හැබැයි ටෙන්ජි තමයි විල්ලන් කියලා දැම්ම ඕගොල්ලෝ හිතේ දාගන්න එපා කියලායි මම කියන්නේ.